Suri Mama. Mày chân đi, để giúp bà lật nhịp. Để. ඔව් මේ පාර ප්‍රාදේශීය සභාවට ධාරානිපාත සංවර්ධන පක්ෂයෙන් මමත් ඉල්ලුම් කරනවා අයියේ. අනේ නිකන් යන්න මාත්තු යන්න. කන්දත් නෑ, බොන්නත් නෑ. ලෙඩක් දුකක් අසනීපයක් වෙච්චලාට බොන්න අරක් කුටියක් තියනවද? තියනවා ගණන්. වේදනාව කතා කරන්නේ. මේක කාලා තියන්නේ. නාන වේදනාව කතා කරන්නේ. නැගින්න අයියේ. ඔය කන බොන ප්‍රශ්න වල විසඳුම් දෙන්න තමා මම මේ පාර ප්‍රාදේශීය සභාවට ඉල්ලන්නේ. එහෙම දිනලා විසඳුම් දෙනකන් මම ඔබතුමාට తాවකාලික විසඳුමක් ලබා දෙන්නම් බෑ. වේදනාව ඉන්න රස්සය. අයියේ මේ සල්ලි තියාගෙන ගන්න භාගයක්. දුකලන්ත රත්තරන් චවුල අදුලක් දිනවා. දැන් මට කට්ටිය දැන් දැන් නෑ දැන් ගාව මේ අදාළ දවසේ මම ඔබතුමාට දැනුවත් කරන්න අනිවාර්යෙන්ම. අනිවාර්යෙන් කියනවනේ. කියනවා අනිවාර්යෙන්ම. එහෙනම් ජය වේවා. එහෙනම් ජය වේවා. දවිලිස්සු දුකලන්ත අදුලක් තියෙන රත්තරන් මිනිස්සෙක්. ආදරේ. ගොවි මහත්තයෝ අනේ මහත්තයෝ මම බැලුවා මොකෝ පරක්කු කියලා. මහත්තයෝ දාගන්න. වඳුර 12යි, රිලව් 8 දෙනයි, ඉට්ටෑව දෙන්නයි, මූ 4 දෙනයි. එතකොට මහත්තයෝ මදුරුව 12යි. 13යි මහත්තයෝ. තව මහත්තයෝ පොළඟයි. පොළඟයි? ඔව් ඔය මහත්තයෝ ඔය පාගන් ඉන්න පොල් පිට තියෙන්නේ. වා ඕක අස්සටනේ දැන් රිංගුවේ. මහත්තයෝ ඔය පළු ගහ පැත්තට දුවන්න එපා. උතන තනියලිය හිටියා. මහත්තයෝ කවුද ඔබතුමන්ලා? මහත්මයා අපි ධාරානිපාත සංවර්ධන පක්ෂයෙන් මේ පාර ප්‍රාදේශීය සභාවට මම තරගවදිනවා. කතා කරන්න එපා මහත්තයෝ. දේශපාලනය ගැන නම් අපේ කිසිම උනන්දුවක් නැහැ. අපි කිසිම කෙනෙකුට ඡන්දෙ දෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට නැහැ. මහත්මයාලා ඉතින් අපේ ප්‍රතිපත්ති මොනවද කියලා දන්නේ නැතුවනේ ඔහොම කතා කරන්නේ. උතුම් ආර්ථික ප්‍රතිපත්ති උඩන්නේ මහත්තයෝ මේකේ තියෙන්නේ. ඔබතුමන්ලා මේක පැහැදිලි කරලා දෙනකන් අපි හැමෝම අන්ධයෝ වගේ හිටියේ. බලන්න එපැයි දැනුම. මාත්‍යා බය වෙන්න එපා. මේ පාර ඡන්දේ මහත්තයාටමයි. ඕන උදව්ව තිබ්බොත් කියන්න. ඕන උදව්ව. ඉතින් බලන්න කණ්ඩකෝ. කණ්ඩ. මහත්තයා අපි ධාරානිපාත සංවර්ධන පක්ෂයෙන් මේ පාර ප්‍රාදේශීය සභාවට ඉල්ලන්නේ මම. මෙහෙම මේ රටවල් හදන්න බෑනේ. මෙහෙම මේ රට හදන්න බෑ. දැන් බලන්න ලංකාවේ දල දේශීය නිෂ්පාදිත කීයද? බිලියන 3යි. උද්දමන අනුපාතයේ මේ විදි ලංකාවේ කීයද? 8.5. ඒ වගේ ගානක් තමයි තියෙන්නේ. අගේක. ඔව් අගේක. නෑ නේද අංක? ලංකාවේ දල දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන 84.3යි. ඈ? ඒ වගේම 2025 පෙබරවාරි වෙද්දී ලංකාවේ උද්දමන අනුපාතය ඍණ 3.9යි.
වෙන්න බෑනේ. මම ඊයේ උදේනේ කිව්වේ මේ ජාතින්ගේ ධනේ පොත. කවුද මේක ලිව්වේ මේ කවුද ඒක ලිව්වේ? ඇඩම් ස්මිත්. තමයි ලිව්වේ ජාතින්ගේ ධනේ පොත. ජාතින්ගේ ධනේ පොත ලිව්වේ ඇඩම් ස්මිත් නෙවෙයි. ඇඩම් ස්මිත්. ඇත්තද ලේකම් මල්ලි? ඇඩම් ස්මිත් නෙමෙයි ස්මිත්. නේ? දැන් ඔය රටේ ආර්ථිකයේ පැත්තකින් තියන්නකෝ. ගන්නකො බිස්නස් පැත්ත. කවුද බිස්නස් එකක් පටන් ගන්නකොට සුදු අත විශ්ලේෂණය කරන්නේ? කවුරුත් කරන්නේ නැහැ. සුදු අත නෙවෙයි අංකල්. ෂදු අත. ඒ කියන්නේ ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන කියන එක. හරි ඒ වුණාට ඉතින් ලංකාවේ මොන බිස්නස් එක කරත් ලංකාවේ මූල්‍ය ස්ථායීතාවය පවත්වාගෙන නියාමනය කරන්නේ ලෝක බැංකුවනේ. ඒක කරන්නේ ලෝක බැංකුව නෙවෙයි. ඒක කරන්නේ ලංකාවේ මහ බැංකුව. ඒක හරි පුතා. ඔය මේ මහ බැංකුවට ඔය IFM එකේ ණය ගෙවන්නවත් අතේ සල්ලි නැහැ. IFM නෙවෙයි අංකල්. IMF. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් මොනිටරි ෆන්ඩ්. ෆික්ස් එකතුමා ඔය ඔක්කොම මේ ආර්ථිකයි ඔක්කොම අතහැරලා දාන්නකෝ. දැන් ගන්නකෝ දැන් හැදෙන ළමයි වැඩි හිටියන්ට කරු කරන්න දන්නේ නැහැ. එකට එක කියාගෙන එනවා දෙමාපියන්ට කරු කරන්න දන්නේ නැහැ. තාත්තේ නම් මං ගිහිල්ලා එන්න. දැන් මේ ඉන්නේ රජතුමා. හරි? ඔබ කියන්න ඕනේ රජතුමාට රජතුමනි මෙන්න මේකයි කාරණාව මම අහිංසක මිනිස්සෙක්. කියපන් බලන්න රජතුමාට කියන විදිහට. රජතුමනි මේකයි කාරණාව. දැන් මන්ද රජතුමා මූද රජතුමා යකෝ රජතුමාට කියපන්. රජතුමනි මේකයි කාරණාව. හොඳින් මතක තබා ගත යුතුයි. දැන් හොඳින් මතක තියාගන්න මගුල මොකද්ද? මම උඹට කිව්වේ රජතුමනි මෙන්න මේකයි කාරණාව. මම අහිංසක මිනිස්සෙක්. ඒක කියපන් හරියට. රජතුමනි හොඳින් මතක තබා ගත යුතුයි. මොකද්ද මං හොඳින් බූරුවා? කතා කරනවා. ඌට නෙමෙයි උඹට පරයක්. මගුල් කරනවා මෙතන මම පල්ල මුන්ට. අපි ඔයාලගේ ගණන් දෙනුම ගැන බලමු. මම දැන් අහන්න හදන්නේ පහේ පන්ති ළමයෙක්ගෙන් අහන ප්‍රශ්නයක්. හරිද? ඔය ළමගේ නම මොකක්ද? මගේද? මැක්ස් රාජිත් සුවන්. රාජිත් පුතාගේ ගෙදර තියෙන අඹ ගහ. නෑ අපේ ගෙදර අඹ ගස් නෑ. මේ තාත්තා කොළ වැටෙනවා කියලා අඹ ගහ කපලා දැම්මා. සීල ගෙදර තියෙනවා. හරි. තමුසලේ ගෙදර අඹ ගහක් නෑ. ඔයාලගේ සීයලේ ගෙදර අඹ ගහක් තියෙනවා. ඒකේ අඹ ගෙඩි 12ක් තියෙනවා. 12ට වැඩිද? වල්ලෙකම තියෙනවා 15ක් විතර. මං හිතන්නේ. ගහේ අඹ ගෙඩි ඉතුරු ඒ තිබ්බ ඔක්කොම වලු හැලිලා. අවසානට ඉතුරුනේ අඹ ගෙඩි 12යි. හොඳේ? අඹ ගෙඩි 12යි. ඒ අඹ ගෙඩි 12න් 4ක් වඳුර කනවා. සර් වඳුර කී දෙනෙක්ද සර්? වඳුර කීයක් වුණත් මොකද? වඳුර ගන්න වැඩක් නැහැනේ. රාජිත පුතා මේ අරගෙන් අඹ ගෙඩි 4ක් ආපුවාම 12න් 4ක් ආපුවාම ඉතුරු කීයද? සර් කීයක් ඉතුරු නැත් වැඩක් නෑ. තේරුණා. ඒ මොකද ඒ? ඒ ගහේ අඹ පට්ට ඇමුල්. අටේ තියන්න බෑ.